හරි දැන් මේ රෙඩොක්ස් ප්‍රතික්‍රියාව තමයි ගන්නේ. මෙතන මේ පියවර පහක් තියෙනවා. පියවරක් දැන් පරමාණු තුනකට ගන්නවා. ඔක්සිජන් හයිඩ්‍රජන් එනවා. මේ පරමාණු තුනේ ඒ කියන්නේ ඔක්සිජන් හයිඩ්‍රජන් කියන්නේ ඔක්සිජනාගේ වෙනස් වෙන පරමාණු. ඒකත් කියන්නේ පරමාණු කාණ්ඩයේ ස්වභාවය ඊළඟට කරන්නේ මේ ඔක්සිජනාංක වෙනවා අරගෙන ඔක්සිජනාංකයේ ඉදිරියට ඔක්සිජනාංක වෙනසෙන් ඉලෙක්ට්‍රෝන ගන්නවා. ඊට පස්සේ තුන්වෙනි ආරෝපණ බැලන්ස් කරනවා. ආරෝපණ බැලන්ස් කරනකොට ආරෝපණ අඩුපැත්ත බැලන්ස් කරන ඉබෙත්ත පස්සේ හයිඩ්‍රජන් බැලන්ස් කරන ඉබෙත්ත පස්සේ අපි බලන ඔක්සිජන් වලින් ඔක්සිජන් බැලන්ස් කරන ඉබෙත්ත ඔක්සිජන් දුරු කරගෙන ඔක්සිජන් ඉබෙත්ත බැලන්ස් නම් ඒක ප්‍රතික්‍රියාව හරි කියලා තාවරන ඒක පියවර පහ කියලා බලන්න. මේකේ තියෙන විදිහට ක්‍රෝමියම් 2යි එතන ක්‍රෝමියම් 2ක් දාන්න ඕනේ. ක්‍රෝමියම් 2 කරලා පස්සේ පළවෙනි පියවර හරි දෙවෙනි පියවර විදිහට මේකේ ඔක්සිජන් නාක ගන්නවා. ඒක පියවර හරි 12යි මෙතන සහයක් තියෙනවා. සහය මේ ඔක්සිජන් අංශය දෙකට දාන්නේ මේ ඉලෙක්ට්‍රෝන හයක් විදියට. ඒක මෙතන දෙන්නේ කරන්නේ ආරෝපණය කරනවා. මෙතන මේ දින 6යි මෙතන දින 2යි දින ආරෝපණය දෙවතුන දින 8යි දින 6යි ආරෝපණය කරනකොට ඒක කරන්නේ මාධ්‍යන හයිඩ්‍රජන් මාධ්‍යන OH වලින් OH මයිනස් වලින් එතකොට ඉන්දේ ගන්න දැන් OH මයිනස් නේද තියෙනවා. දැන් මුකුත් දින නැත්නම් ඒ තාම්ලේ කියලා ගන්නවා. එතකොට මෙතන 8 6 14ක් තියෙනවා. 14 ගානම මේ ධන අඩු පැත්ත කියන්නේ මේ පැත්ත ඒ කියන්නේ මේ පැත්තට H plus 14ක් ගන්න ඕනේ. plus 14ක් දාගත්තාම හයිඩ්‍රජන් ඊට හයිඩ්‍රජන් බැලන්ස් කරන එක. plus 14 දාගත්තාම මේ පැත්තේ වතුරෙන් තමයි බැලන්ස් කරන්නේ. 7යි H2O කියලා දාගන්නවා. හරි අපි හයිඩ්‍රජන් බැලන්ස් කරලා ඉවරයි. ආනරස ඔක්සිජන් කොහොමද? ඔක්සිජන් එකට හතක් තියෙනවා. අරකට ඔක්සිජන් හතක් තියෙනවා. ඒ කියන්නේ අපේ අවිධ ප්‍රතික්‍රියාව බලන්න.